ඔන්න අපි අද යන්නේ තවත් ලස්සන කන්දක් නගින්න යන්නේ. ඉතින් මේ කන්ද තියෙන්නේ මාතලේ නකල්ස් කඳු පන්තියේ තමයි තියෙන්නේ. ඒ තමයි මානිගල කන්ද. ඉතින් අපි අද මේ යන්නේ මානිගල කන්ද නගින්න. පැටිස් මේවා දන්නවද මොකද්ද බන්නේ? පැන්කේක් උත්තර මොනක්ද දන්නේ? ජොඩියටත් ආකා ඔව්වා මදි වෙනවා දැන් උඩට. අපි මානිගල යන්නේ. ඔය ටික එකම ලගලා දාන්න. ඔක මට දාතේ. ඉතින් අද මේ ගමට මගෙත් එක්ක එකතු වෙනවා ට්‍රැවල් වලට ආදරය කරන ලංකාවේ හැමතැනම ඇවිදින මල්ලිලා දෙන්නෙක්, අපේ ගමේම මල්ලිලා දෙන්නෙක්. ඒ තමයි ඩොග්ස් අරවුන්ඩ් පේජ් එක කරන අපේ හරේන්ද්‍ර මල්ලි, චමත් මල්ලි. ඉතින් අපි බලමු අද අපි කොහොමද මානිගල නගින්නේ කියලා. ඉතින් මම වෙනදා වගේම මුලින්ම මතක් කරනවා අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එක බලන්න, වීඩියෝ එක හොඳයි නම් පහලින් ඔයාලගේ අදහසත් ලියාගෙන යන්න අමතක් කරන්න එපා. ඒ වගේම අපේ channel එකත් subscribe කරන්න අමතක් කරන්න එපා. එහෙනම් අපි යමු මානිගල කන්ද නගින්න. ඉතින් මානිගලට එන පාර තියෙන්නේ මාතලේ පැත්තෙන් යනවා නම් අපි රිවර්ස්ටන් හරහා ඇවිල්ලා ඇටන්වල කියන ගම්මානයට ඇවිල්ලා ඇටන් වලින් තමයි මානිගලට නගින්න තියෙන්නේ. එක පැත්තක් වල්පොල මුල්ලට, අනිත් පැත්ත මානිගල කන්දට. ඔව්නේ. දැන් කැප් එකම තමයි ඉන්නේ රිවර්ස්ටන් වල. මේ නගින්න අමාරුයි, පට්ට හුලඟක් කියනවා. මේ අපි පොඩි ගස්වලින් හදිච්ච පොඩි ගුහාවක නතරලා ඉන්නේ. හුලම් පොඩ්ඩක් සැරයි මේ වෙලාවේ. දැන් මානිගල මේ පාම වලට ඇවිල්ලා ඉන්නේ අපි. තා පොඩි දුරයි තියෙන්නේ මානිගලට. ටිකක් හුලම් සැරින්ද පුත්තක් ඉන්න අඩු වෙනකන් මේ සමහර තැන් වල යන්න බෑ. ඒ තරම් හුලඟ. සද්ද ඇහෙ නැති මම හිතන්නේ හුලඟේ. ඉතින් අපි අද මේ මානිගල තමයි යන්නේ.
ඔන්න අපි ඇටන්වල ගම්මානයේ ඉඳන් කිලෝමීටර 1.5 දෙකක් වගේ ගෙවාගෙන දැන් මානිගල කන්ද උඩට ගොඩ වෙලා තමයි ඉන්නේ. ඉතින් මේක හරිම ලස්සන කන්දක්, හරිත ලෝකයක්. වටේටම කඳු වලින් වටවිච්ච ලස්සන දිව්‍ය ලෝකය වගේ තැනක් තමයි මානිගල කන්ද කියන්නේ. ඔන්න යාළුවනේ මේ මානිගල මුදුනට ඇවිල්ලා ඉන්නේ දැන් කිලෝමීටර 2.5ක් විතර මේ තමයි මානිගල මුදුන. දැන් මාරම ලස්සනයි. අවුවනම් ටිකක් වැඩි. ඉතින් අපිට කන්දක් මුල ඉඳන් බලන්න බැරි ලස්සන ලෝකයක් අපිට කන්දක් මුදුනට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ තරම් ලස්සනට කන්දක් මුදුනට ගියපුවම පරිසරය මාරම ලස්සනට අපිට වෙනස් නැහැකින් බලන්න පුළුවන්. ඉතින් තව අපි මානිගල කන්දේ එක පැත්තක තමයි ඉන්නේ. තව මෙතනින් එහාට තව උඩට යන්න පුළුවන් මානිගල කන්දේ. ඉතින් හරියට ගියපුවම පරිසරය කොහොමද කියලා අපි බලමු. ඉතින් අපි අපේ හරෙන්ද්‍ර මල්ලි කෑම එකක් අරන් ඇවිල්ලා තිබ්බා සිංහානම. ඉතින් අපි ඒ කෑම එකක් කාලා මෙතන චුට්ටක් ඉඳලා අපි ඊළඟ කන්දට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. Motor. Pak kau ni? Api tega ini? ඉතින් මේ පහලින් පේන්නේ ඇටන්වල ගම්මානය. ඔය පේන පාර තමයි අපි ආපු පාර. ඉතින් අපි මේ පැත්තෙන් ඇවිල්ලා තමයි මානිගල කන්දට ගොඩ වුනේ. එතකොට මේ ඇටන්වල ගම්මානය තමයි මේ පහලින් ලස්සනට පේන්නේ. ඉතින් ආශාවෙන් කඳු නැංගට කමන්නේ. කන්දක් කියන්නේ හැම වෙලාවෙම අවදානමක් තියෙන තැන, ප්‍රපාත තියෙන. ඒ නිසා තමන් පරිස්සමෙන් මේවා බලලා පරිස්සමෙන් බහින්න තමන් වග බලා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ඔයාලට පේන ගස් දඹ ගස්. මේවා හොළඟට තමයි මේ විදිහට හැදිලා තුනක් දඹ කරා වගේ. මේවා දඹ ගස් මේ දවස්වල මල් පිටලා තියෙනවා. තාම දඹ නම් හැදිලා නැහැ.
මානිගල අන්දේ කෙළවර මුදුනම ස්ථාන. බලන හිතක්කම හරිම ලස්සන කඳු තමයි තියෙන්නේ. හරිම ලස්සන පරිසරයක්. ඉතින් මේ වගේ තැන් බලන්න යනවා නම් එන්න මේ වගේ සුන්දර පරිසරය ආරක්ෂා කරගෙන යන්න මතක් හරිම ලස්සන සංවේදී පරිසරයක් තමයි මානිකල සාමීනපස් නදී අවතම තියෙන්නේ. ඉතින් මේ සුන්දර පරිසරයක් අපිට ආරක්ෂා කරගන්න මේ තමයි අපේ අපි ජීවත් වෙන්නේ හුස්ම ගන්න මේ නැචුරල් පරිසරයෙන් එන වාතාශ්‍රය නිසායි. ඉතින් ඒක කොයි වෙලාවකවත් අමතක කරන්න එපා.